අම්මේ බයින්න මට ඊළඟ ට්‍රේන් එකට පරක් වෙලා තියෙන්නේ මට බයින්න බලපංකො මේක පෙරෙප්පු දෙක දාගෙන තියෙන්නේ මාරු කරා දීපන් ඔය මගුල මෙහාට අනේ මට ඊළඟ ට්‍රේන් එකට පරක් වෙලා තියෙන්නේ අන්න අර පැත්තකට ගිහින් ඉඳගෙන ඉඳපන් බෑ කිව්වම අහලා ඉඳලානේ नहीं मधुर पूजा මම්මගේ ජීවිතේ ගොඩක් දේවල් කරලා තියෙනවා දැන් කරන්න ඉතුරුලා තියෙන්නේ 9 8 විතරයි හැබැයි ඒ අන්තිම ඔප්ෂන් එක කලින් මම තා එක ඔප්ෂන් එකක් හොයාගත්තා ඒ තමයි මේ පහනේ භූතයාගේ වරන් දෙන්නේ මගේ ජීවිතේ ලොකු හීන නැහැ තියෙන හරි පොඩි හීන ටික ඒ අතරින් තියෙන හරි ලස්සන හීනයක් තමයි කවදාරි මගේම වාහනේ පිටිපස්සේ බබාලා දෙන්න එහා පැත්තේ වයිෆුයි තුන්වෙනි බබා අපි යනවා නුවරඑලි ඉන්නස වැගෙන මංගල ගීතේ ජීවිතේ නගත වැගෙන ආදරේ කල්පනා දැන් එන්න ඕන. ඊට කලින් පොඩ්ඩක් අපි වරම් භූමිය සීසන් කරලා ගමු. ඒ මට හිතෙන්නේ අද අර පුරේනවා ඔක්කොම උඩ පළ ගත්තා වක්ටා ඉව පළ ගත්තා වක්ටා උඩ පළ ගත්තා ඉව පළ ගත්තා පුංචි ඒක නෙමෙයි බා. ඔව්. මේ බලපන් මේ. අඩෙත් එක දීපාර ගිහලා මම මේ. බා. එක හිතන්න තමයි අඩුම ගානේ අද පන්ටු කැලි 10ක් ගහගත්ත නේද නෝ? අද්දවස් ඉවරයි. ඔබ අද නම් ගේමක් ගන්න ඕනේ බා. ඔව්. ඔව් නෑ. එන්න කියන පුලිමාකුන් එන්න ගියා. ඔය මුලිමාකුන් අරල්ලා. මුලින්ම අපින්නේ නැවිති අම්මට සිරි වෙන්නලු ක්ලේලන් බස් එක බෙල් කෝට් එක කැම්පස් බයින්න යාරිදිමෝ මට බස්යක් ඕනේ. ඒ වගේ කරින්දුයි මේ. අපි කියන්න මට බස්යක් ඕනේ. මෙන්න මෙහෙම පැත්තකට වෙලා ඉඳගනි.
මේකට මොකක්ද බස් පිස්සුවක් ඇත්ත. පුළුවන් දෙයක් කරලා මේක කොහොම හරි සනීප කරලා දෙන්න කපු මහත්තයෝ. ඉතින් මම මොකද කරන්නේ අපේ ගාවට ගෙනාවේ. මාබුදයා මේක සුවකල දෙය හැකිද? මාබුදයා කියනවා සුවකල දෙන්න පුළුවන් කියලා. හැබැයි බල පොරොත්තු දාන්නේ හැකියි නන් නෙවෙයි. අපේ මාරට අපේම විදියට හැදුන බස් කොටේ. කැමතිද? කැමති කපු මහත්තයෝ. කැමතිද මාබුදයා? අවසර දෙන්නන්. අවසර මාබුදයා. අවසරයි. බස් එකක් ගෙන අන්න මට බස් එකක්. අනේ! බොහොම පිං කපු මහත්තයෝ කොල්ලා සනීප කරලා දුන්නට. අම්මේ එන්න අපි අර රවුව. අම්මේ අර කපු අංගලට කතා කරන්න. නෑ අම්මේ එන්න. මොන බල ජරාවක්. බබල් තියනේ බබල් තී. කොඩයක් කොට ගන්නම බෑ. මගේ TikTok එක මේ දවස්වල පාළු වෙලා. අනේ වීඩියෝ එකක් කරමුකෝ. නාය පටන් ගත්තා. ඔයාලා වීඩියෝ කරන්න බැරි. ඔයාට ලොකු දෙයක් කරන්න නෑ. මොකද ඔයාලා කරන් තියෙන පොඩි දෙයක්. ෆෝන් එක අල්ලගන්න. මෙහෙට එකයි. ඊට පස්සේ මෙහෙම එකක් තියෙනවා. Rama kita Mabi kita kada kita Arvind wendy malagi endu varai malagi arvind elaki
වැඩි වැඩ දාන්න එන්න කාටද ඔව් යාළුවටම බයි. ඕන දේ සරලව කියපන් බාබුදේ මොකක්ද මේ අවසන් වෙන්න ඕන කියන්නේ මලක නංගා මොනවද කියලා අහනවා මම සම්මා මම ඇහුවේ නෑ බං මලක ලව් එක කොහොමද පටන් ගත්තේ අවසන් බෑ කියන්නේ අපෝ එහෙනම් තම මාසෙයි මාසෙම තියෙන්නේ නව එක. හරියට පටන් ගන්න. අල්ලේ බොරු කියාගෙන එන්න කියලා අපි මේ කවුරුත් ගානක් ඉස්ස කරගෙන යන ඔයා කොහොමද බොරු කියන්නේ නාංගි පොඩ්ඩයි මල්ලි යන්නකො කොහමද බාබුදේ බොරු කියන්නේ නැහැ කියලා මං දන්නවා මම කියලා හැමදේම ඔයාගොම ඇත්ත කියලා විශ්වාස කරන්න එපා නෑ නාංගි දැන් ඔයා හිතන්නේ පිරිමි ආදරය කරගත්ති අහන්නකෝ කියන්න අවදාව පිරිමි ආදරය කරගත්ති මුණට ආදරය කියලා කිව්වේ නෑ දැනෙන්න අරිනෝ මිස ආනංගි සලමොණල්ලානේ නමන ලස්සනයි ඒක නෙවෙයි නංගි අපේ අක්කගේ යාළුවෙක් ඉන්නවා එයාගේ නම සැලමොනෙල්ලා මේමයි නංගි මිනිස්සු වගේ නෙමෙයි නංගි භූත නංගි WhatsApp ලන්දේ dia também um pouquinho de nada. වැදුනා කීක කොහොමද තමයි බං ඔව් බං ගෑනුනේ මමත් කල් යවන්න ඕනේ අර තවත් සෙට් එකක් හදලා එන්න ගියා බං ඔය බැච් මීටින් එකක් ගන්න අපි මරලා නම්බර මොකටද ආවේ වරමක් ගන්න ඕන කොහොම ඉන්නවද බං අවශ්‍ය දේ සරලව කියපන්න. අනේ කපු මහත්තයා මේ 180 කේස් එක කොහෙද?
අපිට තව එක ඔප්ෂන් එකයි තියෙන්නේ. මාපූතේ උඹලට එකම එක ඔප්ෂන් එකක් තියෙනවා කියලා කියනවා. ඩෙන්ගු මදුරුවන් එක්කලා උඹලට විවාදයක් කරන් දෙන්න. එසේනම් එසේ ආරම්භ වෙන්නේ වරම් භූමියේ විවාද තරඟාවලිය. ඩෙන්ගු මදුරුවන් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් උරිනුර ගැටෙන ක්‍රාන්තියේ පාඩ හිතේට යන්න වග නමුත් මාභූතයාගේ අනුග්‍රහයෙන් දිනන පරදින සියල්ලන්ටම අපි දෙනවා තෑගි. එසේනම් මෙසේ ආරම්භ කරනවා වරම් භූමි විවාද තරඟාවලිය. මෙහි ප්‍රධාන වශයෙන් විවාද වට තුනක් පැවැත්වෙනවා. විවාද වට තුනේ වැඩිම ලකුණු ලබා ගන්නා කණ්ඩායම ජයග්‍රහණය කරන අතර මෙහි තරග නීති රීති වන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට තම්පර දීපේකුත් මදුරුවන්ට තමා කැමති තරම් පාඩම් එසේනම් වැඩි කල් වේලා නොවේවා ආරම්භ කරමු. පළමු වටය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කරනවා තමාගේ කාලය. අපිට මේ 100 කාලයක ප්‍රශ්නකුත් තියෙන වෙලාවේ ඇයි මේ ඩෙන්ගු වර්ධනයකුත් අපේ කාලේ අවසන්. ඉතින් use කරන්න දෙන්නේ නැහැ 100% දරුවෙක්ට පැමිණීම හදාගන්න ඉඩ දීලා තියෙනවා. යම් හේයකින් ඩෙන්ගු වැළඳුනොත් අපිට 130ක් සේනම් දෙවන වටේ ආරම්භය. බඩේ අවස්ථාව. හරි 120ක් තියනවා කියලා අපි කියමුකෝ. ඒ වුණාට තුන දහර ගන්න මේ ඩෙන්ගු වැළඳුනේ කාලේ. ඉතරම් සාහිත්‍යමය තම හිසට තම අත්මය සෙවණැල්ල 124 තුරදී ඔබට ගෙදර යන්න අවශ්‍ය නම් තම හිසට තම හිසට තම අත්මය සෙවණැල්ල කරගන්න. එසේනම් මට 3ක් යාමටත් පෙර මට 2ක් මදුරුවන් ජයග්‍රහණය කරගන්න. ඒ වගේම අපි පරාජිතයන් ඉස්සතින් යවන්නේ ඔවුන්ට ත්‍යාග ලබා දීම කරනවා. මදුරුවන්ට කතාරි වෙන්නේ. පළමු විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට අපි ලබා දෙනවා මදුරු කොයිල් එකක්. ලබා දෙනවා වටිනා මදුරු දැලක්. ඒ අනුව තරගය අවසන් කරන්න අපගේ ඔබට දෙන උපදෙස් මදුරු දැල හොඳින් එලා ගන්න. මදුරු කොයිල් එක හොඳින් පත්තු කරගන්න. නැවත විවාද තරගයේ හමු වෙන බලාපොරොත්තු අදට අපි සමුගන්නවා මාභූතේ අනුග්‍රහයෙන් පැවතුම් මේ තරගාවලියට සමුදීමක් කරන්නේ. එනම් ඔබ සැමට සුබ දවසක්.
මේ ඕ ඒක නෙවෙයි බා. ඔව් කියන්නේ. පොඩි ගමනක් තියෙනවා යන්න ඕනේ බා. ට්‍රීවිල් වල යන්න බෑ. මට වෙලාවේ හැටියට නම් බං කරත්තයක් උඩ කවන්න නැහැ බා. යන්නයි ඕනේ. එන බස් එක යන්න. යම. අර කියන්නේ බස් එක. පිස්සු දෝයි මෙරට කාරේන ඕයි. ආ ඉස්සෙල්ලා Thank you.